එහෙම තමයි මම දේශපාලනය කරනකොට රටට ගමට පේන්න වැඩ කරන්න ඕන. මුදලාලිගේ දේශපාලනයයි බිස්නසුයි කරගනි. හෙත් අපිට උඹලට මොකෝ ඉතින්? මම උඹලා බලා ගන්නවා බං. බය නැතුව හිටහන්කෝ. මම දැන් උඹට සැරේකුත් කිව්වේ. අම්මේ මුදලාලි දැන් යන්නකෝ. ඇයි කොළඹ කඩේ ගියේ නැද්ද බං? ඈ? කඩේ ගියා. මුදලාලි නෝනා මට බැන්නා. දැක්ක නේද මුදලාලි? මුදලාලි එක එක දේවල් ගෑනිට කියලා මගේ පැටියට බැනුම් අස්සනවා. ඇයි මං පැටිය මං උඹට සල්ලි දුන්නානේ බඩු ගන්න. ඔබ සල්ලි දීලා නෙමෙයිද බඩු ඉල්ලුවේ? මං එහෙම තමයි කෙරුවේ. සල්ලි දීලා බඩු ඉල්ලුවාම වයින්ඩේ ගෑණිගේ ඔළුව නරක් වෙලාද? ඒක නම් මන් දන්නේ. මුදලාලි නෝනා මගෙන් සල්ලි කොහෙන්ද කියලා ඇහුවා. මං කිව්වා මුදලාලි මාම දුන්නේ කියලා. ඒකනේ. ඒකත් නෙවෙයි යන්නේ. එහෙනම් මොකද්ද? මුදලාලි නෝනා ඇහුවා මුදලාලි මාම කොහෙද කියලා. මං කිව්වා මුදලාලි මාම අපේ ගෙදර කියලා.